ප්‍රවීණ එහෙම නැත්නම් යක්දෙස්සෙකු හැටියට නටන්නට ප්‍රසිද්ධ වේදිකාවේ එහෙම නැත්නම් තුඹා මංකාරි මඩුවේ එහෙම නැත්නම් ආගමික පෙරහැරක නැටීම සඳහා ලබන්නා වූ සුදුසුකම් වෙනත් විදිහකට කියවොත් සාම්ප්‍රදායික නර්තන උපාධිය මේ එක්කටකින් බලන කල මේක තියෙන ඉහළ තත්ත්වය කියන්නේ මේක මේ වෙස් බැඳීම නැමැති මංගල්‍ය ලැබීමට ඒ අවස්ථාව ලැබීමට ශිෂ්‍යයෙකුට බොහෝ දේවල් ඉගෙන ගන්නට තියෙනවා සදායක වෙස් බැඳීමේ මංගල්‍ය. එක් අතකින් බලන කල මේක අපේ බුදුදහමේ අපේ ස්වාමීන් වහන්සේලාගේ උපසම්පදා කර්මයටත් එක් පැත්තකින් සමානයි. මොකද එතන තමයි මේ කඩයිම. එතනින් එහාට තමයි මේ පිළිගැනීම ලැබෙන්නේ. ඉතින් වෙස් කියන්නේ වේශ කියන සංස්කෘත වදනින් සිංහලකරණය වෙච්චි වචනයක්. වේශය කියන්නේ කිසියම් දෙයක් පිළිබිඹු කිරීම නැත්නම් ආවේශය කියලාත් අපි කියනවා. මේ දරුවෝ අද මේ දරන වේශය එසේ මෙසේ සුළු කොට වේශයක් නෙවෙයි. කටයුතු කරන්න ආව විදුහල්පතිතුමාට ඒ වගේම ඒ ගුරු මණ්ඩලයටත් ඒ වගේම රේණුකා ප්‍රනාන්දු ගුරු මහත්මිය යන වචනයක් කිව යුතුයි. අය මේ රටේ පහළ වූ අති විශිෂ්ට ශ්‍රේෂ්ඨතම කලාකරුවෙකුගේ නීගම කේස් ප්‍රනාන්දු ඒ ගුරුතුමාගේ මේ රට පහළ වුණු පහත රට බෙන්තර සම්ප්‍රදාය පහත රට නැටුමේ අති විශිෂ්ටම කලාකරුවෙකු එතුමා විසින් අපේ නර්තන වේදිකාවට හඳුන්වා දුන් යම් යම් නර්තනාංග ගිරිදේවි වැනි අදටත් පරම්පරා ගානක් තිස්සේ අනුගමනය කරමින් අද ඉන්න තරුණම ලාබාල නැටුම් ගුරුවරු ශිල්පියෝ ඒ නැටුම් නටනවා. ඉතින් එවන් මහා පරපුරකින් පැවතෙන රේණුකා ප්‍රනාන්දු ගුරුමෑණියන් මේ කටයුතු මනාව පුහුණු කරමින් මේ දරුවන්ට නිවැරදි ශිල්පයේ පමණක් නෙවෙයි ඒහා බැඳි අපේ චර්යා ධර්ම සාර ධර්ම සහ වත්පිළිවෙත් මේ දරුවන්ට උගන්වමින් මේ දරුවන්ව සමාජයේ ඉදිරියට ගෙනෙන්නට දරන උත්සාහය පිළිබඳව අපගේ ප්‍රශංසාව ගෞරවය වුණටත් හිමි වෙනවා. රජ කෙනෙක් අභිෂේක ලැබනවා කියන්නේ රාජකුමාරයෙක් වශයෙන් ඉඳලා එතන තමයි එයාගේ ගමනේ ආරම්භය. ඒ රාජ්‍යත්වය ආරූඪ වුණාට පස්සේ ඔටුනු පැලැන්දුවාට පස්සේ එතනින් පස්සේ තමයි රටක රජෙක් ඉතිහාසගත වෙන කටයුතු කරන්න අවස්ථාව ලැබෙන්නේ. අද ඔබ ලැබුවේ එවන් රාජාභිෂේකයක්. ඒක කොහොම ගෞරවනීය ගාම්භීර දෙයක් හැටියට ඔබ වටහා ගත යුතුයි. එම නිසා ඔබ ඇඳුමේ ගෞරවයත් ඔබ පුරුදු පුහුණු කරන ශාස්ත්‍රයේ ශිල්පයේ ගෞරවයත් විශේෂයෙන්ම ඔබේ පාසලේ ගෞරවයත් රැකෙන පරිදි මේ කලාව කරගෙන යන්නට ඔබට ධෛර්ය ශක්තිය වාසනාව ලැබේවා. තුරුවන්ගේ පිහිට ආරක්ෂාව සියලු දෙවි දේවතාවුන්ගේ පිහිට ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් මාණි හඬ වෙනවා. Thank you.
දින මෙම උත්සවයට සහභාගී වන රවිබන්දු විද්‍යාපති ඇදුරුතුමන් ප්‍රධාන ඇදුරු මණ්ඩලයේ මැතිතුමනි මැතිතුමන්ලාගෙන් අවසරයි විද්‍යාලීය සහකාර විදුහල්පතිතුමන් හා ප්‍රාථමික අංශ ප්‍රධාන විදුහල්පතිතුමියගෙන් අවසරයි එවැගේම ආචාර්ය මණ්ඩලයේ ගුරු මහත්මයාණෙනි මෙම උත්සවයට සහභාගී වෙන අපට පාසල් වල නර්තන විෂය භාර ආචාර්ය බවතුනි එවැගේම සම්භාවනීය අමුත්තනි ආදරණීය මවවරුනි පියවරුනි අපට පාසල් වලින් සැපැමිණි දූ දරුවනි අප විද්‍යාලයේ පුතණුවනි ඔබ සියලු දෙනාටම සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරන ගමන් අද මට මෙම උත්සව සභාව ආමන්ත්‍රණය කිරීමට මට උචිතයයි හැඟෙන්නේ මේ සමාප්තියට පත්වෙමින් තිබෙන මෙම අවස්ථාවේ සියලු දෙනාට කෘතඥතාවයේ සමස්ත පාසල් ප්‍රජාවගේ හිමි වේ යුතුයි කියන හැඟීම තුල ඉඳගෙන මා ඔබ ආමන්ත්‍රණය කිරීමට අපේක්ෂා කරන්නේ. විශේෂයෙන්ම හෙළ බෞද්ධ කලාවේ විශේෂ සත්කාරයක් සඳහායි අපි සියලු දෙනාම අද උදෑසන සිට සහභාගී වූයේ. එම සිතුවිලි පෙරදැරි කරගෙන සතුට සිටින් සියලු දෙනාම සිටින මෙවන් මොහොතක නැටුම් කලාවට දේශීය නැටුම් කලාවට ජයවර්ධනපුර විද්‍යාලයෙන් වෙස් නැටුම් කණ්ඩායමක් දායාද කිරීම විශේෂයෙන්ම අපිට සතුටටපත් වෙන්නට පුළුවන් ප්‍රධාන කාරණාවක්. එයයි අතර මම පළමුවෙන්ම මගේ নমස්කාර පූර්වක ප්‍රණාමය හා සිහිපත් කිරීම කළ යුතුයි මේ අවස්ථාවේදී අපගේ විහාරස්ථානයේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දින ගණනාවක් මේ වෙනුවෙන් විහාරස්ථානයේ ලබා දෙමින් උන්වහන්සේ ප්‍රධාන විහාරවාසී මහා සංඝරත්නය විශාල පාසල් අපේ පාසලට කරන ලද උපකාරය මම මේ අවස්ථාවේදී নমස්කාර පූර්වකව සිහිපත් කරනවා. ඒ වගේම මෙම හිසවෙස් පැලඳවීමේ මංගල්‍ය වෙනුවෙන් සැපෙමිනලා එම කාර්යය ඉටු කර දීමට ඉහළින්ම සහභාගී වුණු අපේ ඇදුරු මඩුල්ල මම මේ අවස්ථාවේදී කෘතඥතා පූර්වකව සිහිපත් කරන්න ඕනි. නර්තනාචාර්යතුමිය රේණුකා මහත්මිය මම නොකියුවාට ඔබ මේ වෙනකොට ඒ පිළිබඳ පූර්විකාවක් රවිබන්දු විද්‍යාපති මැතිතුමන් අතින් කියුණා. මා දකින්න එතුමිය පිළිබඳව තවත් පැත්තක් පාසලේ රාජකාරී බාර ගැනීමෙන් අනතුරුව ඉතාමත්ම කෙටි කාලයක් තුල වසර මමත් පැමිණලා තාම වසර 3ක කාලයක් ඉක්මවුවා පමණයි. එතුමිය ඊටත් පස්සේ මේ පාසලට පැමිණ නර්තන විෂයේ බාරදූර කර්තව්‍ය බාර අරගෙන දරුවන් විෂය තුල අවදි කරවන්නට තාමත්ම ශක්තිමත් හා අනබිබවණීය සේවයක් කිරා කියන එක මා හදපිරි සෙනෙහසින් එතුමියට කරන ගෞරවයක් ප්‍රණාමයක් විදිහට මේ අවස්ථාවේදී සිහිපත් කරන්න අවශ්‍යයි. විශේෂයෙන්ම රේණුකා මහත්මිය කැපවීමෙන් පමණක් නොව දැනුමෙන් තා උත්කෘෂ්ඨ මට්ටමකට පත්වෙච්ච නර්තනාචාර්යවරියක් වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ගුරු භූමිකාව උපවත් කරන මහත්මියක් විදිහට මම දකිනවා. දුවල්පතිවරයෙක් විදිහට. එතෙන්ම එවැනි චරිත තුල මේ කලා වූ කාර්යයේ ආශිර්වාද එතුමිය සමග වෙනවා. අනිවාර්යයෙන්ම එතුමිය අද මේ කාර්යයට සම්බන්ධුනේ තනිව නෙවෙයි මුළු පවුලේම සමාජික සංඛ්‍යාවකින් සමාජිකින්ගේ සේවය සහිතව දරුවා පුතණුවන් ස්වාමි පුරුෂයා ඊයේ ඒ මැතිතුමන් අපි සියලු දෙනා ඊයේ රාත්‍රිය මේ කාර්යය වෙනුවෙන් ගත කරනකොට එතුමන්ලගේ සේවය මෙම ගුරුතුමියත් එක්ක බැඳිච්ච බැඳියාව අපි දැක්කා. නිසා මේ මුළු සමස්ත පවුලම අද ජයවර්ධනපුර විද්‍යාලයට මේ කාර්යය හරහා ලබා දුන්නේ තාමත්ම නොමසුරු සහයෝගයක් කියන එක මම මේ අවස්ථාවේදී පවසන්නේ එම දරු පවුලට කරන සැලකිල්ලක් ගෞරවාදරයක් විදියට. එම ඔබට මහත් ආඩම්බරයක් හා ගෞරවයක් කියන එක මම මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ පාසලේ විදුහල්පතිවරයා විදියට. එනිසා ආදරණීය මව්වරුනි පියවරුනි ඔබ ශ්‍රේෂ්ඨ මවක් පියෙක් විදියට සමස්ත පාසල් ප්‍රජාවගේම ගෞරවයට ලක් වෙනවා අද මේ කරන්න ලද්දා වූ කැපකිරීම හරහා. නිසා ඔබටත් මම මගේ කෘතඥතාවය පළ කළ යුතුව තිබෙනවා. ඒ වගේම ආදරණීය දරුවනි
ඔබ මෙම දරුවන් 6 දෙනා දෙස බලා ඔබ යම්කිසි පාඩමක් ඉගෙන ගත්තා නම් ආදර්ශයක් ලැබුවා නම් ඔබත් ධෛර්යමත් වුණා නම් එයත් මේ දරුවන් 6 දෙනාගෙන් අප ලැබූ විශිෂ්ට සේවාවක් විදිහට මම මේ අවස්ථාවේදී මතක් කරන්නට කැමතියි. ජයවර්ධනපුර විද්‍යාලයේ සමස්ත පාසල් ප්‍රජාවගේ ප්‍රණාමය පිරිනමමින් මම මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි. මේ අවස්ථාවේදී ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා කොළඹ ඒ ගුණසිංහ විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ප්‍රවීණ රංගන ශිල්පී ප්‍රේමදාස තල්ගොඩ මහතාණන්. රුස් නර්තන කණ්ඩායමට විද්‍යාලයේ විදුහල්පති අයිස් කොතුංග පියාණන් විසින් එම පළක ප්‍රදානය කිරීමේ අවස්ථාවයි උදවන්නේ. මේ අවස්ථාවේදී විද්‍යාලීය රුස් නර්තන කණ්ඩායම විද්‍යාලයේ විදුහල්පති පියාණන් විසින් සමුරු පළක ලබා ගන්න ආකාරයයි මේ දිස්වන්නේ. මේ අවස්ථාවේදී විද්‍යාලීය රුස් නර්තන කණ්ඩායමට විද්‍යාලයේ විදුහල්පති පියාණන් විසින් ත්‍යාග ප්‍රදානීමේ ආකාරය නිමවට පත් වෙනවා. ඊළඟට මේ අවස්ථාවේදී විද්‍යාලීය නර්තනාචාර්ය රේණුකා ප්‍රනන්දු ගුරුමෑණියන් වෙත එම සමෘද්ධ තිලිනයක් ප්‍රදානය කිරීමේ අවස්ථාවක් සඳහන් වුණා. ඊළඟට විද්‍යාලීය ප්‍රාථමික අංශ විදුහල්පතිනි ගංගුලතා ගුරුමෑණියන් විසින් විද්‍යාලීය රුස් නර්තන කණ්ඩායම වෙත සමෘද්ධ තිලිනයක් පිරිනමන ආකාරයයි ඉදිරි තිබෙන්නේ. මේ අවස්ථාවේදී විද්‍යාලීය නර්තනාචාර්ය රේණුකා ප්‍රනන්දු ගුරුමෑණියන්ටත් ත්‍යාගයක් පිරිනමන ආකාරය දිස්නා. ඒ වගේම විද්‍යාලීය රුස් නර්තන කණ්ඩායම විසින් මෙසේ තම නොමද මෙහි ඉටු කරමින් මෙම කාර්යය ඉටු කිරීමට තම ශක්තිය ධෛර්යය ලබා දුන් විද්‍යාලීය නර්තනාචාර්ය රේණුකා ප්‍රනන්දු ගුරුමෑණියන්ට සමෘද්ධ තිලිනයක් පිරිනමන ආකාරයයි මේ ඉස්සන්නේ. ඔබ සමගිය අත්පොළ සන්නාද ලබා දෙන්න. එසේම රුස් නර්තන කණ්ඩායමේ සිසුන්ගේ දෙමාපියන් විසින් විද්‍යාලීය නර්තනාචාර්ය රේණුකා ප්‍රනන්දු ගුරුමෑණියන්ට තිලිනයක් ප්‍රදානය කරන ආකාරයයි මේ දිස්වන්නේ. ඔබගේ අත්පොළ සන්නාදය ලබා දෙන නැවතත් මේ අවස්ථාවේදී විද්‍යාලීය මාධ්‍යකේ වාර එම්.එස්. කුමාරහාමි ගුරුමෑණියන් විසින් එම සිසුන්ට ත්‍යාග ප්‍රදානය කරන ආකාරයයි මේ දිස්වන්නේ. සහයෝ සොයන්ගෙන් එම රුස් නර්තන කණ්ඩායමට සිහින ප්‍රදානය කරන ආකාරයයි මේ දිස්වන්නේ. ප්‍රථමයෙන් ආරාධනා කරනවා විද්‍යාලීය භාව්‍ය කවිතුරාටත් එම ත්‍යාග ලබා දීමේ අවස්ථාවට එක්වන ලෙසට
මේ අවස්ථාවේදී විද්‍යාලයේ විද්‍යාපතිතුමා විසින් ගායනයෙන් සහාය වූ භාගතුන් සොයුරාට ත්‍යාග ලබා දීමේ අවස්ථාවයි මෙදිසන්නේ. ඊළඟට ගායනයෙන් සහාය වූ හරි උත්තර වික්‍රමසිංහ සොයුරාටත් විද්‍යාපති පියාණන් විසින් ත්‍යාගයක් ලබා දෙන ආකාරයයි මෙදිසන්නේ. ඔබගේ අත්පොල සන්නාදය ලබා දෙන්න සොයුරන් දෙනාට